අද අපි බලමු chart pattern එකේ entry එකක් ගන්න කොහොමද කියලා. හරි එතකොට ඔයාලට මෙතන පේනවා chart pattern එකක් හැදෙලා තියෙන්නේ කියලා වෙලා. මේ pattern එක ගත්තම black pattern එකක්. හරි ඊළඟට අපි entry ගන්න නම් අපි බලන් ඉන්න ඕනේ break වෙන්නේ උඩින්ද පහළින්ද කියලා. හරි එතකොට ඔයාලට පේනවා chart එක උඩින් break වුණා. ඒ වගේම මෙතන චොච් එකකුත් හැදලා තියෙනවා. මේකෙන් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක මාරුණා. දැන් අපි ඉන්න ඕන මාකට් එකේ රීසෙට්මන්ට් එකක් එනකන්. ඒ කියන්නේ මාකට් එක පොඩි ඩවුන් එකක් එනවා අප් වෙන්න කලින්. හරි මාකට් එක රීසෙට්මන්ට් එක නම් දුන්නා. දැන් අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එතකොට මම pivot point indicator එක දාලා බලනවා තව confirmation තියනවද කියලා. හරි මෙතන fever line එකක් තියෙනවා. එතකොට මේ තියෙන field line එකට මම target එක තියාගන්නවා. stop loss එක නම් මම පොඩි time frame එකකට ගිහින් බලලා තියෙනවා. එහෙනම් අපි බලමු target hit වෙයිද කියලා.